ආයිබොන්න යාළුවනේ මේ තියෙන්නේ වෙළඳපොලේ මිලදී ගත්ත මුං ඇට සාමාන්‍යයෙන් අපි මුං ඇට කන්නේ තම්බලා එහෙම නැත්නම් හොද්දක් විදියට. හැබැයි ඔබ දන්නවද මේ මුං ඇට මීට වඩා 5 ගුණයක පෝෂණයකින් යුක්තව කිසිම කාබනික හෝ රසායනික පොහොරක් නැතුව දින 7ක් වගේ කෙටි කාලෙකින් ඔබේ කුස්සිය වුණත් වගා කරන්න පුළුවන් කියලා. අද මම ඔබට කියලා දෙන්නේ ලෝකයේම ජනප්‍රිය වූ මුං ඇට මයික්‍රෝග්‍රීන් හෙවත් මුං ඇට බාලපත්‍ර නිවැරදිව වගා කරන ආකාරය. මේ තියෙන්නේ තවන් තැටියක්. මේකට මුං ඇට මම දානවා මට මේ මුං ඇට පොඩ්ඩක් සවුත් වෙලා තියෙන නිසා මම මේකට වැඩිපුර මුං ඇට ප්‍රමාණයක් දානවා. මෙච්චර එක වලකට එච්චර දාන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මේ තියෙන සම්පූර්ණම තවන් තැටි පිළිල කරගත්ත ආකාරය. මේක දින 7ක් වගේ කෙටි කාලයක් ඇතුළත හොඳට පැලවෙනවා. මේ තියෙන්නේ දින 8ක් විතර වගේ ගියාට පස්සේ මේක දර්ශන වෙන ආකාරය. මේව ඇත්තටම හොඳ වාණිජ මට්ටමේ වගාවක් වුණත් කරන්න පුළුවන් ආකාරයක්. සරලවම කිව්වොත් මේ වගේ බීජයකින් මුලින්ම එන කොළ යුගල තමයි අපි මේ විදිහට ආහාරයට ගන්නෙ. මේ පුංචි පෙළ ඇතුලේ විටමින් A, C, E සහ ෆයිබර් විශාල ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නත් සම පැහැපත් කරන්නත් මේවා ලොකු උදව්වක් වෙනවා. වැදගත්ම දේ තමයි මේ සඳහා ඔබට ලොකු ඉඩමක් හෝ වත්තක් අවශ්‍ය වෙන්නේ නැහැ. පාස් නැතුව වගා කරන්න පුළුවන්. මෙන්න මේ සයිස් එකෙන් අපි මේක කට් කරලා ගන්න පුළුවන්. පොළොවේ ඉඳලා අඟලක් විතර උසට තියෙද්දි මේ බීජ පත්‍රයත් එක්ක අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉඩ නැති අයට මේක මහල් නිවාසයක වගා කරන්න උනත් පුළුවන්. මහල් නිවාසක තට්ටු නිවාසක වගා කරන අයට මේක බැල්කනි එක වගේ තැනක වගා කර ගන්න පුළුවන්. මුල් කොටස අපි මේකෙන් ආහාරයට ගන්න නැහැ, ඉවත් කරනවා. ගෙදරින් නම් අමතර ආදායමක් ගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තමයි මේක. මේ දකින්නේ මුං ඇට මයික්‍රෝග්‍රීන් වගාවේදී මොහොත දෙන පොඩි ගැටලුවක්. මේක පුස් ඇතිවීමක්, මේක නිසි පරිදි වාතය නොලැබීමත් ඒත් එක්කම තෙතමනේ වැඩිවීමක් නිසා මේ වගේ දේවල් වෙන්නේ. මේකට මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ දෙයක් යොදලා මේක නවත්ත ගන්න පුළුවන්. මේකට පස් අවශ්‍ය වෙන්නේ නැහැ. පස් නැතුව කොහොමවත් උනත් දාන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ අස්වැන්න නෙලා ගත්තට පස්සේ ඉතුරු වෙන කොටස් ටික. මොකද මම මුං ඇට එක තැන ගොඩක් දාපු නිසා මේක ගොඩක් පැල උඩට මතුවෙන්න බැරුව ටිකක් පල්ලෙහා මට්ටමේ තිබුණා. ඒකට මේ ටික අපිට අයින් කරන්න තමයි වෙන්නේ. මොකද දින 7 ඉඳලා 10 දක්වා අතර කාලේ මේක අස්වැන්න නෙලා ගන්න වෙනවා. නැත්තම් මේක දින 10න් පස්සේ ඇත්තටම මේක අස්වැන්න නෙලා ගත්තත් වැඩක් නැහැ. පෝෂණ ගුණය අඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. නිසා දින 7 සිට 10 දක්වා ඇතුළත කාලේ මේක අස්වැන්න නෙලා ගන්න ඕන. මේ තියෙන්නේ ආකාර නෙලාගත්ත මුං ඇට. එතකොට මේ මුං ඇට වලට වඩා 5 ගුණයක් තියෙනවා මේක සාකයක ගුණය. මේක අපිට හොඳ ආහාරයක් විදිහට ගන්න පුළුවන්. මේ වගේම මේක අලෙවි කරන්නත් පුළුවන් අපිට අවශ්‍ය නම් සුපිරි වෙළඳසල් වලට ලංකාවේ. කීලිස් කාගිලිස් වගේ ආපිකෝ වගේ සුපර් සෙන්ටර් වල තියෙන ඕගනික් කොටසට මේක විකුණන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාරයක් විදියට සෞඛ්‍ය සම්පන්න ආහාර අලවිසල් වෙනම තියෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නම් ගොඩක් තියෙනවා. ගුඩ් මාකට්, ඕගනික් ග්ලෝ වගේ ආයතන. ඒ වගේම තරුපන්තියේ හොටෙල් වලත් මේක විකුණන්න පුළුවන්. කොළඹ ගාල්ල වගේ සංචාරක කලාපවල තියෙන තරුපන්තියේ හොටෙල් වලට මේක ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 50 ඇසුරුමක් රුපියල් 250 ඉඳලා රුපියල් 450 දක්වාත්, ග්‍රෑම් 100 ඇසුරුමක් රුපියල් 500 ඉඳලා 850 දක්වාත් වගා කරන තැටියක් නම් රුපියල් 800 ඉඳලා 1500 වගේ මිල ගණන් වලට සාමාන්‍ය විකුණ වෙළඳපොලේ විකුණ ගන්න ඔබට පුළුවන්. මේක අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට සලාද විදියට, සෑන්ඩ්විච් එකක් විදියට, පිරුමක් විදියට ගන්නත් පුළුවන්. සුප් හෝ නූඩ්ල්ස් වලට තවරා ආහාරයට ගන්නත් පුළුවන්. අලුවනේ මුං ඇට කිලෝ එකකින් රුපියල් 8000ක් වගේ අස්වැන්නක් ගන්න පුළුවන් ක්‍රමයක් මේක. මේ තරම් ලේසියෙන් හදාගන්න පුළුවන් මේ සුපිරි ආහාරය ඔබත් අදම ගෙදරදී උත්සාහ කරලා බලන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ඔබ හැමෝටම සුබ දවසක්.